අයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා අද දවසේ බලන්න ලෑස්ති වෙමු එහෙනම්. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ එක බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා. Mr. by ISL political page එක follow කරලා message එකක් දාන්න පුළුවන්. ජෙප් එක නවන ඕනම කෙනෙක්ට. හරි අපි දෙන්න හදන්නේ මේ සිරසේ සටනේ ගිය වීඩියෝ එකක් තමයි මුලින්ම දෙන්න හදන්නේ. අපි එහෙනම් මේක බලලෙමුද? හරි මේක බොඳ කරනවා. ඉතින් මේක සිරසේ වැඩසටහන නිසා ඒගොල්ලන්ගේ කොපිරයිට් එකක් එහෙම ගහන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි බොඳ කරලා අපි කතාව අහමු. හරිද? යන් එහෙනම් වීඩියෝ එකට. තුමාලා අහන්නකෝ. දැන් මේ බාලත ගල්ලා මගේ ප්‍රශ්නයක් මම අහලා යනවා. දැන් මේකට සම්බන්ධ දැවෙන ප්‍රශ්න ටික දැවෙන ප්‍රශ්න අහන්නකෝ. මේ දැවෙන ප්‍රශ්නේ මේ දැන් අද පරීක්ෂණ කටයුතු මේ විදිහට පේනවා වගේ. හැබැයි පේනව නැහැ වගේ දෙයක් නෙවෙයි කියන්නේ. දැන් ඔබතුමාට පේනවා ඇති ජනාධිපතිතුමා කලින් මෙතුමාව ෆයිල් මිටි ගණන් ගෙනලා පෙන්නනවා. එතකොට යහපාලන ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි එක වගේ කියලා පොඩි අදහසක් මත වෙනවා. පරීක්ෂණ මන්දගාමී සමහර වෙලාවට FCID ආවට CID ආවට ඒක ඉච්චර ගණන් ගන්න නැහැ. තමන්ට ඕන විදිහට ඒවා කල්දා ගන්න තමයි හැකියාව තිබුණා. නමුත් ඒ දේවල් ඉච්චර ලොකුවට තකනවාද කියන ප්‍රශ්නේ එනවා. යතර වාරයේදී එතනට ඇවිල්ලා කුරිදාන පිරිසක් කියන මේ ආදි වශයෙන් දැන් බලන්න මේ දේවල් ලොකු සමාජ මාධ්‍යවල පළ කරන මත මේවා ඔක්කොමත් එක්ක අරගත්තට පස්සේ මේවා නිකන් පේනවා විතරයි කෙරෙන්නේ නැහැ කියන මතේ. මේක හිමින් ඇත්තටම ජනතාවටත් කාන්දු වෙමින් යන්නේ නැහැ කියලා අපිට කියන්න බෑනේ අමෘතතුමා. එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. කියලා ඔබතුමාලව ට්‍රස්ට් කරා ජනතාව විශ්වාසය පළ කරලා තියෙනවා. 3-2කට බලය දීලා තියෙනවා. 159ක් පත් කරලා තියෙනවා. පළාත් පාලන ආයතන වලට බලය දීලා තියෙනවා. මේ ආදි වශයෙන් මොනවද කරලා නැත්තේ? දැන් මොකද ඔබතුමාලට මේක කරන්න බැරි? දැන් තේරුණානේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඇයි ඔබතුමාලට මේ සම්බන්ධයෙන් ශීඝ්‍රගාමී අර ඒ දවස්වල විපක්ෂයේ ඉන්නකොට කිව්ව වගේ දේවල් කරන්න බැරි? ඇත්තට මොකක්ද මෙතන තියෙන මේ කාරණාව? මොකක්ද කියන ප්‍රශ්නේ? ඔයාලට පාරේ බහලා යන්න බැරුව වෙනවා. ඕව කරේ නැත්තම්. හවුද මට? මගේ නම කිව්වා නේද? කරුණාකර ඉලාස් කරන්න. මට හොඳට පාරේ බහලා යන්න පුළුවන්. මගේ නම කිව්වා. නෙමෙයි. ඒකේ නිරීක්ෂණය වෙන්නේ ජනතාව නෑ ඔමායර නෙමෙයි පාරේ බහලා යන්න බැරි. ඔබතුමාලව විශ්වාස කරේ ඔමායර නෙමෙයි. 3-2ක බලයක් ඔබතුමාලව තමයි පැහැදිලිව. 3-2ක අතර 159ක් පත් කරලා විශිෂ්ට ජනවරමක් දීලා මහා විශාල විදිහට ජනතා විශ්වාසය ඔබ ලබලා තිබෙනවා. ඒක ඔමායර නම් ඡන්දෙ දෙන්න යන්න බැරි වෙනවා. ඔමායර උදින්දම ලයිව් එකේ හිටියා. ඒ නිසා අවුරුදු ගණනාවකින් ඡන්දෙ දීලා නැහැ කාටවත්. ඒ නිසා අවුරුදු 5කින් ඔබතුමාලටත් අර හිටපු ආණ්ඩුව වගේ ගෙදර යන්න වේවි කියලා තමයි මගේ මේ ප්‍රශ්නේ මං අහන්නේ සර්වසාධාරණ ප්‍රශ්නයක්. උමායට දැන් මුලින්ම කියන්න ඕනේ දැන් ඉතින් ගොඩක් කට්ටියට මේක පේන්නේ නැහැ මේක බොඳ කරලා තියෙන හින්දා. උමායාට ටිකක් ලස්සනට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පළවෙනි කමෙන්ට් එක. ඒ වගේම දැන් ඔමායා ටිකක් කියනවා පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ අපිට නෙවෙයි කියලා. නෑ ඔයාට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. තව ටික දවසක් ඉවසන්න. තව ඉවසන් ඉන්න. අපි මුලින්දම කිව්වා ඉවසන්න වෙලා වෙනවා කියලා. දැන් මේ වෙලාවේ එන ගමන් තියෙන්නේ ඔයාට පාරේ බැහැලා යන්න වෙන්නෙත් නෑ. ඒක අනිවාර්යයි. ඒක ඩෙෆා ඒක ඉරහඳ වගේ තමයි වාටට අමාරු වෙන එක අමාරු වෙනවාමයි. ඒ වගේම දැන් මේගොල්ලෝ කියන විදිය බලන්නකො දැන් ඡන්දෙ දුන්නෙත් නෑල්ලු. දැන් ඔක්කොටම ඇහෙන්න කියන්නේ අපි නම් ඡන්දෙ දුන්නෙත් නෑල්ලු. උඹලා ඡන්දෙ දෙන්නේ නැතුව තමයි අනිත් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න කිව්වේනේ. ඉතින් මේ මිනිස්සු රැවටිලා ඡන්දෙ දුන්නා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා ගෑණියේ. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. යන් අපි තවත් වීඩියෝ එකකට මේ තමයි ටින්ටින්. යන්කෝ මොනවද කියන්නේ කියලා බලමු. ඒකේ මෙතන ගල්ලඟු ටෙන්ඩරය මහලු කතාවක් මාතෘකාවක් ඔප්පුණා මේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියලා. දැන් ඔබ කලින් විපක්ෂයේ හිටියා නම් මෙවැනි දෙයක් වුණත් අනිවාර්යයෙන්ම අමාත්‍යවරයා වක්කීම් බාර ගන්න කියලා චෝදනා කරනවා. ඔබේ අමාත්‍යවරයා මේ වක්කීම කටයුතු නැද්ද? ඔය ඉල්ලාසියද නැද්ද? නෑ ඉල්ලාසීම් කියන එක මම හිතන්නේ පුද්ගලිකව වගේ ගන්න ඕන කෙනෙක් ඉල්ලාසනකම තියෙනවා. මේක මම චුට්ටක් එයින් පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ ඉන්න කොහෙන්ද කියලා. කලින් ආණ්ඩුව තියෙන කාලේ ඒ ආණ්ඩුවේ ඔය මේ බලශක්ති අමාත්‍යවරයා දරපු අයයි අනිත් එකතු වෙච්ච ගල්ලඟු සමාගමක් පිටුවල තියෙනවා. ඩුබායි වල එක තියෙනවා. ඒ කාලේ ඒගොල්ලෝ ගල්ලඟු ගෙනාවේ ඒ සමාගමේ. ප්‍රසම්පතර ගියවලියක් නැතු. ඒකෙන් හම්බ කරගත්තා ඒගොල්ලෝ කොටසාව. අපි ආණ්ඩුව දුවට පස්සේ අපි ඒක වෙනස් කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියන්නේ ටෙන්ඩර් වලින් ගල්ලඟු ගන්නවා. ඒ ටෙන්ඩර් දැම්මට පස්සේ ඒ සමාගමක් තිල්ලුවා තව සමාගමක් තිල්ලුවා අපි අලුත් සමාගමකට දුන්නා. එතකොට අර දේශපාලඥයන්ගේ සමාගමකට මෙල ලැබුණේ. ඒ නිසා එදා සිට ඒගොල්ලෝ මේ ගල්ලඟු පිළිබඳව කතන්දර හදා යනවා. ඉතින් අපි කවුරුත් දන්නවා මේ ගල්ලඟු ගෙනාවේ හරියටම ක්‍රම විදියට. මොනවාද ටෙන්ඩර් පරිපාටියට ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩර් විවෘත කරලා අඩු ටෙන්ඩරයට දුන්නේ. ඒතර එතන ගේන ගල්ලඟු වල ප්‍රශ්නයක් වුණත් ඔය කියන කවුද සමාගම. මොකද අපි පැත්තෙන් අපි අඩු කරන්නේ නැහැ. අපි ටෙන්ඩර් පරිපාටියට කරලා දෙනවා. ඊට පස්සේ අපි නීතියට අනුව තම ගේන ගල්ලඟු වල ප්‍රමිතියෙන් බාලා ඉනන් ඒ සමාගමකට දරනවා. අපි දඩ ගහලා තියෙනවා. දඩ ගහලා තියෙනවා. ඒ සායමතිවර හරිය අඬුට හරිය මොකක්වත් නෙවෙයි තියෙන්නේ. ගල්ලඟු ටෙන්ඩර් එක ගත්ත කෙනෙක්. දැන් මේ ටින්ටිනයා මොනවද කියන්නේ? ඌ කියනවා අපි ඒක හරියට කරාලු ටෙන්ඩර් දාලා අඩු මේකට දුන්නාලු. ඒගොල්ලෝ බාලේව ගෙනාවලු. ඉතින් පරණ අයත් එහෙම කරලා තියෙනවලු. මේක තමයි මේක ඉතින් සාරාංශේ. මුන් ඉතින් මේ අපි දන්නේ අපි බබාලා ටෙන්ඩර් එකේ අඩුම ගානට මුන් දුන්නලු. ඉතින් බම් මේ දැන් මගේ යාළුවෙක් ඉන්නවා කියලා හිතහන්කෝ. මම ඌට කියනවා මචං මේම අනිත් උන් ඔක්කොම රුපියල් 5 වගේ දානවා ගේම් එකට. උඹ 4.80කට වගේ දාපන්. මම උඹට ගේම් එක අරන් දෙන්නම්. උඹ මට මෙහෙම ගානක් දීපන් කියලා. අයි මට කියන්න බැරිද? මම බබෙක්ද? උඹලත් ඉතින් ඔය වගේ කරාද කවුද දන්නේ? උන්ට පොඩ්ඩක් එහාට මෙහාට පොඩ්ඩක් අඩු කරන්න අපි වැඩේ කරලා දෙන්නම් ඕගලන්ට කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ. අනේ මචං ඉතින් මොනවාද බං ඊට පස්සේ අනිත් එක තමයි මූ කියන මේ පරණ ආණ්ඩුවෙලුත් එහෙම කරනවා. ඉතින් පරණ ආණ්ඩු කරන එක ඉතින් කරන්නද බං උඹලාවේ
ලැජ්ජ නැති ගොන් ආතල් දෙන්න එපා. දැන් දෙන්න හදන්නේ ආතල් වීඩියෝ එකක්. මට කියන්න තියෙන්නේ මේ කොල්ලට මචං කොපිරයිට් එකක් ගහන්න එපා. උඹගේ වීඩියෝ එක ලස්සනට එඩිට් කරලා තිබ්බ හින්දා තමයි මේ වීඩියෝ එක දෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මචං අනිවාර්යෙන් WhatsApp එකට මැසේජ් එකක් දාපන්. channel ටික නැති කරන්න එපා. කොපිරයිට් ස්ට්‍රයික් ගහලා ඕනම දෙයක් තියෙනවා නම් මට මුලින්ම මැසේජ් එකක් දාන්න. කෝල් කරන්න එපා. කොල්ලා මම මෙහෙමයි මල්ලි මෙහෙමයි හරි මොකක් හරි එකක් දාපන් මේ වීඩියෝ එක අයින් කරන්න කියලා අනිවාර්යෙන් මං අයින් කරනවා ඈ. කොපිරයිට් නම් ගහන්න එපා. මොකද කොපිරයිට් වැදිලා දැන් ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. මොකද channel හොඳට දිව්වා දැන් දුවන්නේ දැන් අමාරුවෙන් දුවන්නේ. යා වීඩියෝ එකට. අපිට බලේ නැතුව මේ රට හදන්න. අපිට පාර්ලිමේන්තුවේ බලේ නැතුව මේ රට හදන්න. අපිට ගමේ බලේ නැතුව මේ රට හදන්න. දැන් නීතිපති ඉන්නකම් මේ රට හදන්න. ඉතින් බං අර ලාංඡනේ ඉන්න සතාමුන්ට ගැලපෙන්නේ නැද්ද කියපන්. ඇත්තට මේ වීඩියෝ එක එඩිට් කරලා තියෙනවා පට්ට ලස්සනයි. ඒකින් හින්දායි මම ඇත්තට මේ වීඩියෝ එක දුන්නේ ඔයගලන්ට. මෙතනින් ඔයාලා පොඩ්ඩක් තේරුම් අරගන්න මම Facebook එකේ තියෙන වීඩියෝ අරම මේවා ටික අරගෙන තමයි මම කමෙන්ට් එකක් දෙන්නේ මගේ නාලිකාවේ දාලා. මට එතන පෝස්ට් එකට ගිහිල්ලා කමෙන්ට් කරාට වැඩක් නැහැ. මොකද ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා මගේ කමෙන්ට් එක වැහිලා යනවා. මම ඉස්සර එහෙම කරා. එහෙම කරලා හරි ගියේ නැති හින්දා තමයි මම හිතාගත්තේ එහෙනම් මම වෙනම channel එකක් කරනවා පෝස්ට් එක අරගන්නවා දානවා මම කමෙන්ට් එකක් දෙනවා කියලා. ඉතින් දැන් ඒක හොඳට ඉහළට යනකොට කට්ටියට කේන්ති ගිහිල්ලා මගේ channel නැති කරන්න හදනවා. ඉතින් නැති කරන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. ඕනම කෙනෙක්ට කියන්නේ. ඉතින් මේ කොල්ලට කියන්නේ එයාගේ වීඩියෝ එකනේ මම දැම්මේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. මම මේ වීඩියෝ කැලේ එතනින් අයින් කරන්නම්. හොඳද? හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඊළඟ දවසේ හමු වෙමු. අයබෝවන්.